අපේ ගෞරවනීය හමුදුරන් වහන්සේලාගෙන් අවසරයි අපේ අතිරේක ලේකම්තුමන්ලා ප්‍රධාන කොට ඇති නිලධාරී බහුතුනි අපි අද දවසේ සමස්ත පිරිවෙන් පද්ධතියේ එක වරක් කරගෙන ගියපු ඒ ඵලදායිතා වැඩසටහන නැවත වතාවක් බලගැන්වීමටයි මේ සාකච්ඡාව කැඳෙව්වේ. එහිදී අපේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අපේ කේල්ල විපස්සී හාමුදුරුවෝ සඳහන් කළා වගේ ඒ පිළිබඳව තාක්ෂණික දායකත්වය ඉතාම වැදගත් වෙනවා මේ අවස්ථාවේ මේ වැඩසටහනට. ඒ සඳහා අපේ පිරිවෙන් පද්ධතියේ ඉන්න තාක්ෂණයේ භාවිතා කරන සියලුම ගුරු භවතුන් විෂය අධ්‍යක්ෂවරු සහ ගුරු උපදේශකවරුන් හමු වෙලා මේ පිළිබඳව පූර්ව දැනුවත් කිරීම සඳහායි මේ සූදානම් වුණේ. ඒ සඳහා වැඩම කළ ඔබ වහන්සේලා සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා පළමුවෙන්ම. ඒ වගේම අපේ අතිරේක ලේකම්තුමන්ලා දෙපළ ඵලදායිතා කාර්යාලයේ නිලධාරී මහත්වරුන් අධ්‍යක්ෂතුමන්ලා ඒ සියලුම දෙනා අපේ විපස්සී ආමතු සඳහන් කරපු සියලුම දෙනා ඉතාම කාරුණිකව පිළිගන්නවා පිරිවෙන් අධ්‍යාපනයේ වෙනුවෙන් ඔබ දක්වන සහයෝගය ඉතාම අගයකට සැලකනවා. එතකොට මේ අවස්ථාවේ විශේෂ වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ අපිට අපේ පිරිවෙන ලස්සන තැනක් බවට ක්‍රමවත් තැනක් බවට පත් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද අපේ පිරිවෙන් අධ්‍යාපනය තමයි පිරිවෙන තමයි ඉතාම සුන්දර හා නිදහස් හා ක්‍රමවත් ස්ථානයේ බවට පත් වෙලා තිබුණේ. ඒක හැබැයි වශයෙන්ම අපි ධර්මයේ විනය උගන්වන විට ඉතාම හොඳ පිළිවෙලක් ඇති ස්ථානයේ උනේ පන්සල හාමුදුරු වැඩ ඉන්න ස්ථානය. බුදුහාමුදුරන්ගේ විනය නීති ටික අරගෙන බැලුවයින් පස්සේ මේ ඵලදායිතාව ඉතාම ඉහළින් තියෙන මම හිතනවා මම විශ්වාස කරනවා බුදුහාමුදුරන්ගේ තමයි. එතකොට උන්වහන්සේ දෙපා සෝදන තැන ඉඳලා ඇඳට යන තෙක්ම කොයිතරම් පිළිවෙලට පාවිච්චි වෙන්නට ඕනේ ඇතයි කියන එක සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන් ඒ වත්තක්කම් දෙකේ වගේ බැලුවෙන් පස්සේ ඔබතුමන්ලා සමහර විට ත්‍රිපිටකය හදාරපු අය මේ හොඳ හැටිම දන්නවා. එහෙම නැති අය මේ පිළිබඳව තරම් ආධුනික අවබෝධයක් ඇත්තේ. කොහොම නමුත් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සිද්ධ කරනු ලබන මේ කාර්යාවලිය අපේ පිරිවෙන් පද්ධතියට ඉතාමම වැදගත් වෙන කාර්යාවලියක්. ඒ නිසා අපි හැම කෙනෙකුටම සුන්දර මේ සිත් ගන්නා ආකර්ශනීය ස්ථානයක් බවට පත් කර ගැනීමට මේ ඉතාම වැදගත් වෙනවා. ආරාම කියන වචනේ තේරුම හිත ඇද ගන්නවා කියන අර්ථේ. රමේතිනේ ආරාමේ සිත ඇද ගන්නා ස්ථානය තමයි ආරාමය කියන්නේ. ආරාමික අධ්‍යාපනය තමයි අපේ පිරිවෙන් අධ්‍යාපනය දක්වා සංවර්ධනය වෙලා තිබෙන්නේ. ඉතින් අන්නේ අවස්ථාව නැවත වතාවක් අපේ පිරිවෙන් තුළින් දෘශ්‍යමාන කර ගැනීමට අපිට මේ වැඩසටහන මම හිතනවා සාර්ථක පියවරක් බවට පත් වේවි. ඒ නිසා ඔබ වහන්සේලා ඔබතුමන්ලා ඔබගේ කාර්ය වශයෙන් ඒ පරිගණක තාක්ෂණය අපිට මේකෙදි ඉතාම වැදගත් වෙනවා. මේ අයදුම්පත් පිරවීම ආදී දේවල් වලදී වාර්තා කිරීම වලට තාම පහසු ක්‍රමයක් අද ඒක. ඒ නිසා මේ අවස්ථාවේ ඔබතුමන්ලාගේ ඔබගේ සහයෝගය හැම පිරිවෙනක්ම දැනුවත් කරමින් අපේ පිරිවෙන් 825 සීල මහාතායතන 12 මේ සියලුම ආයතන දැනුවත් කරමින් මේ වැඩසටහනට සඳහා සමස්ත පිරිවෙන් සම්බන්ධ කරගන්න ලෙස අපි නෛතික වශයෙන්ම දැනුම් දෙනවා ඉදිරියේදී. ඊට පෙර කාලයේ මදි නිසා ඊට පෙර පිරිවෙනේට ඊටාම සමීප භූමියට ඊටාම සමීපව ඉන්න නිලධාරීන් විදියට ඔබව දැනුවත් කරලා ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා ගැනීමටයි මේ රැස්වීම කැඳෙව්වේ. ඒ කැඳවු රැස්වීමේ උපරිම ප්‍රයෝජනය ගැනීමට සියලු දෙනා සහයෝගය දක්වන ලෙස ඊටාම ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙනුත් ඔබතුමන්ලාගෙනුත් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ අපේ අතිරේක ලේකම්තුමා පාලනාංශයේ ඉන්නවා. සංවර්ධන අතිරේක ලේකම්තුමන්, ඒ වගේම සංවර්ධන අධ්‍යක්ෂතුමන්, ඒ වගේම ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඊචා මහත්මයා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය අපිට සහයෝගය දීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට අමතරව අපිට හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඵලදායිතා සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා. ඒ අයත් අපිට පිරිවෙන්ට සම්බන්ධ කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයත් ලබාගෙන පිරිවෙන් පද්ධතිය නවම මුහුණුවරකට ගෙන යාමට ඔබ සියලු දෙනාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සඳහා සහයෝගය දායකත්වයේ ලබා දෙන්නේ කියලා. මෙතෙන් පටන් මේ ඉදිරි කටයුතු සිද්ධ කරගෙන යන ලෙස මම ඉතාම කාරුණිකව
වෙන්න ආරාධනා කරන අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙහෙල්වල විපස්සී හාමුදුරන් වහන්සේට සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නායක හඳුරෝ. විශේෂයෙන්ම මේ මොහොතේ මේ ඵලදායිතා වැඩසටහන පාසල් මට්ටමින් වගේම මේ පිරිවෙන් මට්ටමින් කටයුතු කරගෙන යද්දී අපිට අතීතයේත් මේ කාර්යය සම්බන්ධයෙන් දායකත්වයේ දීලා පිරිවෙන් තුල පිරිවෙන් මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන ඒ වගේම මේ කාර්යයට මූලිකත්වයක් අරගෙන කටයුතු කරලා මේ වන විටත් ජාතික මට්ටමේ ඵලදායිතා වැඩසටහන මෙහෙයවීමෙන් සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන ඊෂා රත්නකමල් මහත්මයාට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරියට මේ වැඩසටහන පවත්වාගෙන යන හැටියට. හරි. තෙරුවන් සරණයි සියලු දෙනාට. මුලින්ම කියනවා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම සියලුම නිලධාරීන්ගෙන් අවසරයි. එතකොට අද දවස ඇත්තටම විශේෂ දවසක් වෙයි. මොකද මේ වෙනකොටත් පිරිවෙන් සාමාන්‍ය 800 ගාණක් පිරිවෙන් තියෙනවා කිව්වා. නමුත් මේ වෙනකොට අද වෙනකොට පිරිවෙන් 117ක් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. එතකොට පිරිවෙන් 117න් මූලික පිරිවෙන් 47ක්, මහා පිරිවෙන් 50ක්, විද්‍යායතන පිරිවෙන් 20ක් වශයෙන් මේක කැටගරි වෙලා තියෙනවා. එතකොට අපි මේ කතා කරන දේ ඇතුලේ අපි මෙහෙම කතා කරගෙන යමු. මගේ කටහඬ ඇහෙනවද සියලුම දෙනාට? ඇහෙනවා සර්. හරි. රයිට්. අපි දන්න මූණුත් තියෙනවා, නොදන්න මූණුත් තියෙනවා. අපි ඉතින් අපි මේ බලාගෙන අපි ඉදිරියට යමු. ඉතින් ඇත්තටම මම චුට්ටක් කියන්න මේ ඵලදායිතා ලේකම් කාර්යාලය කියන්නේ මොකක්ද? ඒතකොට ඇත්තටම මේක ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1966 දී තමයි මේක ස්ථාපනය වෙන්නේ. මේකට මැන්ඩේට් එක, ඒ කියන්නේ පාර්ලිමේන්තු ඇක්ට් එකකින් මේක සම්මත වෙලා මේ ඵලදායිතා ලේකම් කාර්යාලය ඒ දවසේ ඉඳලා මේ දක්වා එනවා. එක එක අමාත්‍යාංශ එක එක ආණ්ඩු වෙනස් වීම තුලින් මේ අමාත්‍යාංශ වෙනස් වුණත් මේ ඵලදායිතා ලේකම් කාර්ය ක්‍රියාකාරීත්වය වෙනස් වුණේ නැහැ. ඉතින් මෙහෙම ඇවිල්ලා අවුරුදු ගාණක් අපි මෙහෙම ඇවිල්ලා තමයි දැන් මේ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. අපි එක සැරයක් අමාත්‍යාංශයකුත් වුණා ඒ දේවලුත් එක්ක. ඉතින් දැන් මේ වෙනකොට ඔබතුමාලා දැනුවත් ඇති සමහර කණ්ඩායම් නැත්නම් නොදැනුවත් ඇති සමහර කණ්ඩායම් මේ රජය යටතේ අපි කැබිනට් සංදේශයක් දැම්මා මේ පාර්ලිමේන්තුවට සංදේශය දාලා අපි තීරණය කරා මේ කියන ඵලදායිතා සම්මානය සියලුම රාජ්‍ය ආයතන වලට අනුගත විය යුතුයි කියලා. ඉතින් ඒක කැබිනට් සංදේශය අනුමත කරා. එතකොට ඒක තුලින් 2028 දී සියලුම රාජ්‍ය ආයතන, ඒ කියන්නේ පාසල්, පිරිවෙන්, ඒ වගේම රාජ්‍ය අනිකුත් ආයතන සියලුම දෙනා මේ කියන සම්මාන වලට අනුගත විය යුතුයි. ඉතින් නමුත් 2026 අපි තිබ්බේ 2028ට මේක ගෙනිච්චෙත් 2026 දී මේකේ පෙරහුරුවක් වශයෙන් මේක ඇතුළත් වෙලා මේක කරගෙන යන්න ක්‍රමවේදය සකස් කරමු කියන මේ අදිටන එක. එතකොට මේකෙදී නිර්ණායක වෙනස් කරා. නිර්ණායක මූලික වශයෙන් වෙනස් කරලා තියෙනවා. එතකොට ඒක ඇතුලේ තියෙන යම් දේවල් ටිකක් ගලප්පලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට විශාල වශයෙන් පුහුණු වීම කරගෙන යනවා. ලංකාවේ පුරාම පුහුණු වීම කරගෙන යනවා. මම මුළු හැම දිස්ත්‍රික්කයකටම ගියා. ගිහිල්ලා මුලින්ම වැඩසටහන මෙහෙව්වා මේ අපේ ඔය නිර්ණායක පැහැදිලි කිරීම. දැන්ට මාස 3කට විතර ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් නැවත වාරයක් මේ විදිහට ඇවිල්ලා එක එක සෙක්ෂන්ස් වලට ඇවිල්ලා ඉතින් අපි තීරණය කරා පිරිවෙන් කියන දේ ඊටාම අල්ප බැවින් නැවත වාරයක් අපි කතා කරන්න ඕන කියලා මේ කියන දේත් එක්ක. රයිට්. එතකොට දැන් මෙතන ඉන්නේ ඔක්කොම මම හිතන විදිහට ගොඩාක් තාක්ෂණික නිලධාරීන්. ඉතින් අපි ඉදිරියට යමු. මේක තුල මේ පිරිවෙන් කියන දේට අදාළව මම කතා කරගෙන යන්නම්. මේක හැබැයි පාසල පිරිවෙන කියන දෙකටම පොදු නිර්ණායක තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක අපේ මේ අවුරුද්දේදී තේමාව වෙන්නේ ඵලදායිතාව තුලින් පොහොසත් රටක්. ඉතින් පොහොසත් රටක් කරගන්න ඇත්තටම පුළුවන්කම තිබුණා. මේ අපි කෑ ගැහුවා, අපි කියෙව්වා, අපි කතා කරා. නමුත් ඉතින් අපි මේ දක්වාම පොහොසත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් මෙතනින් පසුව අපි මේ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ අරමුණු ටිකක් පිළිටවලා තිනවා. මේ අරමුණු මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. හැබැයි මම මේකේ
මේ සංක්ෂිප්තය නැත්නම් කෙටි කරලා කිව්වොත් සෑම පිරිවෙනක්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බද්ධ කරගෙන ඒ වගේම සියලුම වත්පිළිවෙත් ටික සියලුම වත්පිළිවෙත් ඒකරාශී කරගෙන එතකොට සියලුම ගම මේ කියන මේ ප්‍රදේශය මේ යම්කිසි ධාර්මික තත්වයකට මේ රැගෙන එමින් කොහොමද තමන්ගේ තියෙන මේ පිරිවෙනේ තියෙන වපසරිය දියුණු කරගෙන ඉදිරියට ආව කියන එක සම්බන්ධව තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය කියනවා ඵලදායිතාවයි මේ කියන සාමාන්‍ය වැඩයි දෙකක් කියලා. ඇත්තටම දෙකක් නෙමෙයි. ඒක ඔබතුමන්ලා හදාගත්තොත් ඔබ වහන්සේලා හදාගත්තොත් මේක දෙකක් කියලා ඒක දෙකක්ම තමයි. හැබැයි මේක එකතු කරගත්තොත් මේක එකක්. ඉතින් මේක එකක් වෙන්නේ ඇත්තටම තමන්ගේ ඔය පිරිවෙන කොහොමද බලාත්මක කරගන්නේ ඵලදායිතාව තුලින්. හරි ඉතින් අපි ඒකට කතාවට යන ගමන් මම අද දවසේ ඒවා වැඩි කියලා දෙන්න යන්නේ නැහැ. නමුත් මේ ටික වැදගත් පාසල් පිරිවෙන් වර්ගීකරණය යටතේ අපි පිරිවෙන් වලට දීලා තියෙන ප්‍රභේද 5 කියන කැටගරි 5 නැත්නම් ප්‍රභේද 5 කියන තැන පිරිවෙනේ කොටස් තුනක් තියෙනවා මූලික පිරිවෙන, මහ පිරිවෙන, විද්‍යායතන පිරිවෙන. ඉතින් මේ පිරිවෙන් තුනටම සහභාගී වෙන්න පුළුවන් මේ කියන ප්‍රභේදය යටතේ. මේක හොඳට ලියා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක දැන් හම්බ වෙනවා වීඩියෝ එක. ඉතින් ලියා ගන්න උවමනාවක් නැති වෙයි. මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, විද්‍යායතන පිරිවෙන්. මේ ටික තමයි මූලිකවම වර්ගීකරණය වෙන්නේ. ඒක සම්මාන ලබා දෙනකොට අපි ඔබතුමන්ලට මේ සම්මාන ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. මේ සම්මාන ලබා දෙන්නේ ලකුණු 450 549 අතර ඔබතුමන්ලා ලබා ගත්තොත් ඒ කියන්නේ අපි ලකුණු 1000ක් මේ සම්මාන වර්ගීකරණය ඇතුලේ රැගෙන එනවා. මේ එක එක මේ නිර්ණායක සඳහා සියලුම නිර්ණායක එකතු කරලා ලකුණු 1000ක් එනවා. ඒකෙන් ලකුණු 450 549 ගත්තොත් කුසලතා සහතිකයක් විතරයි ඔබතුමන්ලට හම්බ වෙන්නේ. හැබැයි 550 649 අතර ගත්තොත් ඒක පාසලේ පිරිවෙන්නට විශේෂ කුසලතා සහතිකයක් සහ සම්මානයක් හිමි වෙනවා. ඊළඟට ලකුණු 650 749 අතර පිරිවෙනක් ගත්තොත් එහෙම තෙවන ස්ථානය ලැබෙනවා. එතකොට සහතිකයක් සහ සම්මානයක් කියන දෙකම හිමි. එතකොට දෙවන ස්ථානයේදී ලකුණු 750 849 අතර එතකොට ඒකට සහතිකයක් සහ සම්මානයක් හිමි. ප්‍රථම ස්ථානයට ලකුණු 850ට වැඩි නම් ප්‍රථම ස්ථානය ලබා දෙනවා. ඒකට සහතිකව සම්මානකයේ හිමි. ස්වර්ණ සම්මානය ගන්න නම් මුලින්ම ඔබතුමන්ලා මේ කියන පිරිවෙන් මේ පළවෙනි ස්ථානයට ගේන්න ඕන පළවෙනි වතාවට ඊළඟ වතාවෙත් තමයි ස්වර්ණ සම්මානට ඉල්ලන්න පුළුවන්. ඊළඟ වතාවට ඉල්ලුවොත් ලකුණු 900ට වැඩියෙන් ගත්තොත් ස්වර්ණ සම්මානය ලබා දෙනවා. ඒක වෙනත්ම අවෝඩ් එකක්. ඒකත් එක්ක සහතිකයක් ලැබෙනවා. ඊළඟට මෙම පරාසයන් ගත්තොත් ජාතික පරිදි සම්මාන සරණාලයේ උපදේශන කමිටුවේ නිර්දේශ මත තමයි සියලුම දේවල් වෙනස් වෙන්න හැකියාව තියෙන්නේ. ඒක ඇතුලේ ඉන්නේ අමාත්‍යාංශ ලේකම්තුමිය අනිකුත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක්. එතකොට ප්‍රථම දෙවන ස්ථාන විශේෂ උත්සාහ අර මම කිව්වා වගේ සම්මානකේ සහතිකය දෙනවා කුසලතා සඳහා සහතිකයක් විතරයි ලබා දෙන්නේ. ඊළඟට ස්වර්ණ සම්මානයට ඔබතුමාලා ඉල්ලන්න පුළුවන් නම් මේක ඉල්ලන්න ඕන 2020 වසරේදී පළවෙනි ස්ථානය ගත්තු පිරිවෙන් වලට විතරයි මේක ඉල්ලන්න පුළුවන්. එතකොට 2020 දී ස්වර්ණ සම්මානය ලබාගත්තු පිරිවෙනක් තියෙනවා නම් ඒක නැවත වාරයක් ස්වර්ණ සම්මානය ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අනුයාත වර්ෂ 3ක් ස්වර්ණ සම්මානය ලබා ගන්න ඕන ඊළඟ සම්මාන මේ ප්‍රභේදයට ඔබතුමන්ලට යන්න නම්. නමුත් ස්වර්ණ සම්මානය 3 වරක් ලබා ගත්තොත් ඊළඟට තියෙන්නේ අපි කියනවා මේ ඒක මේ සාමාන්‍ය පාසල් වලට ලබාගෙන නැහැ තාම මේ අපිට මේ ක්‍රිස්ටල් අවෝඩ් එකක් නැත්නම් පළඟු අවෝඩ් එකක් ඒ තත්ත්වයට අපි ගන්නවා කියලා. නමුත් ඒක තාම කිසිම පාසලක් කිසිම පිරිවෙනක් මේකට ඉල්ලුම් කළවත් ඉල්ලුම් කරන්න ස්වර්ණ සම්මාන 3 වරක් දිනලා නැහැ. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන අපි යමු. ඒතකොට ආයුධම්පත් සම්පූර්ණ කිරීමට උපදෙස් ඇතුලේ මේක හරිම වැදගත් සර්ලට. මොකද හේතුව මේ සර්ලා තමයි මේ කම්පියුටර් පැත්ත දැනගෙන මේක හැමෝටම කියන්න ඕන. මේ අවුරුද්ද අපි තාක්ෂණයෙන් පිරුණු අවුරුද්දක් හැටියට සලකනවා. එතකොට මේ අවුරුද්දේ අපි සියලුම දෙනා හිතේ තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ සම්පූර්ණ සේවා අතින් ලියන්න කිසිම දෙයක් පාවිච්චි කරන්න යන්න එපා. මුලින්ම මම කියනවා ආයුධම්පත පුරවනකොට මේක ටයිප් කරලා කම්පියුටරෙන් තමයි කරන්න ඕන. එතකොට මෙම ආයුධම්පත නිර්ණායක කරුණු සාධක පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ වෙනකොට සර්ලා මේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවද ආයුධම්පත්‍රය?
මේ වෙනකොට අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවද? නැහැ සර් නෑ. හරි. මම ලින්ක් එකක් එවලා තියෙනවා. ඒ ලින්ක් එකට ඔබතුමාලට යන්න පුළුවන් වෙයි. මම මේ ලින්ක් එක අපේ හාමුදුරනේ විපස්සී හාමුදුරනේ අර මුලින් එවපු ලින්ක් එක ඒක අර ජජ් පැනල් රෙජිස්ට්‍රේෂන් වෙන්න දැන් මම අද එවලා තියෙනවා ලින්ක් එකක්. ඒක අපි ෂෙයා කරමු මේකෙන් පස්සේ. ඒකින් පුළුවන් මේ සියලුම දෙනාට ගිහිල්ලා මුලින්ම ඒකින පොත ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි මම පොතත් එවලා තියෙනවා වෙනම මේ ඒක ෂෙයා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට මෙම මේ කරුණු පොතේ සියලුම දේ මේ කරුණු පැහැදිලිව තියෙනවා. එතකොට මෙම මේ ජාතිපතිය සම්මාන තරඟවල ඇගීම සඳහා අදාළ කාල සීමාව 2025 ජනවාරි ඉඳලා 2025 දෙසැම්බර් වෙනකම්. ඒ කියන්නේ වෙන විදිහෙන් කිව්වොත් පිරිවෙනේ තියෙන සියලුම ක්‍රියාකාරකම් යටත් වෙනවා ජනවාරි 2025 ජනවාරි ඉඳලා 2025 දෙසැම්බර් වෙනකම් සියලුම ක්‍රියාකාරකම් මේ පොතට ලියන්න හැකියාව තියෙනවා. අපි ඉල්ලන නිර්ණායක ඔස්සේ ඒකට අදාළ පිළිතුරු ලියනකොට මෙන්න මේ කියන පදනම් වර්ෂය අපි ගන්නවා. ඉතින් මේක හරිය වැදගත්. මේ අවුරුද්දේදී විතරයි ඔබ වහන්සේලාට නැත්නම් ඔබතුමාලාට ලැබෙන්නේ මේ වගේ chance එකක් අවුරුද්ද තුල සියලුම දේ එකතු කරගෙන ඒ අවුරුද්දෙම ලියන්න. මොකද අනිත් හැම අවුරුද්දකම උනේ ඊට ඉස්සෙල්ලා වසරේ වල දේ ලියන්න තමයි අපි දුන්නේ. ඒ වගේම මේකෙදි ප්‍රගතිය අපි බලාපොරොත්තු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම පොඩ්ඩක් නෝට් ඩවුන් කරලම තියාගන්න. ප්‍රගතිය බලනකොට ඒ අනුයාත වර්ෂ දෙකක ප්‍රගතිය අපි බලනවා. 2023 24 වර්ෂවල ප්‍රගතිය ප්‍රතිඵල ඔබතුමන්ලා ලියනකොට හැම දෙයකම මේකට එකතු කරන්නම ඕන. හරි. ඉතින් ඒකත් ඔන්න දැන් මේක දිස් වෙනවා chat box එකේ දාලා තිනවා ස්කූල් සෙක්ට් එකේ මේ පොතත් ඒකත් බලන්න කියලා ඉල්ලා සිටිනවා පසුව. ළඟට මේ අයදුම්පත පුරවනකොට ඇමුණුම් පිටු 100යි ඊළඟට ඇමුණුම් රහිතව පිටු 100යි අකුරේ ප්‍රමාණය ෆොන්ට් සයිස් එක 11 පිටු අංක දකුණු පස ඉහළ කෙළවරින් දානවා අකුරු වල වර්ගයේ ෆොන්ට් එක ස්ටයිල් එක සිංහල නම් ඉස්කෝල පොත දෙමළ නම් බාමිනි ඉංග්‍රීසියෙන් ලියනවා නම් ටයිම් නිව් රෝමාන් මේ කියන ෆොන්ට් එකකට අමතරව වෙන ෆොන්ට් ගත්තොත් එම අපේ සිස්ටම් එක කියවන්නේ නැහැ. එතකොට පොත රිජෙක්ට්. ඒ හින්දා මේක හරිය වැදගත් ඉස්කෝල පොතෙත් හරිම දේ ෆොන්ට් එක අරගෙන ඒක ගහන්න කියලා මං ඉල්ලා සිටිනවා. මොකද නැත්තම් මේක PDF කරත් පොතේ මේ ෆොන්ට් එක දිස් වෙන්නේ නැති වුණොත් ඒක අපිට බලා ගන්න බැරි වෙනවා. සිස්ටම් එකට කියව ගන්න බැරි වෙනවා. ඒ හින්දා නැවත නැවත කියනවා මේක පොත එවනකොටත් පොත PDF කරලා එවන්න කියලා කියනවා. ඒක ඉල්ලා සිටිනවා පොත PDF කරලා එවන්න. දැන් මේ අවුරුද්ද වෙනකොට ඔබතුමන්ලට තියෙනවා හරිය වැදගත් දෙයක් මේ ඇමුණුම් කියන ඒවා මේ එකතු කරන්න උවමනා නැහැ පොත තුලට. මොකද ඇමුණුම් කියන ඒවා QR කේත මගින් ඇමුණුම් QR කේතයකට අරගෙන ඒ QR කේතේ පොතේ දැම්මනම් ඇති. එතකොට අර ඇමුණුම පිටු 10ක විතර ඇමුණුමක් අපිට QR කේතේ හරහා අපිට ඒක අරගෙන ඒක ඕපන් කරලා අපිට QR කේතේ හරහා අරක බලන්න හැකියාව තියෙනවා ඇමුණුම සොෆ්ට් කොපියක් ආකාරයට. ඉතින් QR කේතය සහ ලින්ක් එක පුළුවන් නම් එතන දාන්න හැම ඇමුණුමක් සඳහාම මේ උදාහරණයක් ඇක්ෂන් ප්ලෑන් එක සඳහා මේ දානකොට ඇක්ෂන් ප්ලෑන් එකේ මේ ක්‍රියාකාරී සැලැස්මි මේ ඇමුණුම හැටියට ක්‍රියාකාරී සැලැස්ම පිටු 10ක් විතර තියෙනවා නම් ඒක අර විදිහට දාන්න කියලා කියනවා. මොනවා හරි තියෙනවා නම් සර්ලට අපි පසුවට කතා කරමු මේ කරලා ඉවරුනාට පස්සේ ඒවට අදාළව ලියා ගන්න කියලා තිල්ලා සිටිනවා. ඒතර අවශ්‍ය වැඩි විස්තර මේ ලබා ගැනීමට ආසන්නම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවර්ධන නිලධාරීන්ව හමුවන්න කියලා කියනවා. මොකද ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කරලා ඉන්නවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල අනිවාර්යයෙන්ම එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉන්නවම තමයි. එතකොට මේ කියන දේවල් ඔබතුමන්ලාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කවුරු හරි නිලධාරියෙක් හිටියේ නැත්නම් ඒ ආසන්නම අනිකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කතා කරලා ඒ ඵලදායිතා නිලධාරියව සම්බන්ධ කරගන්න බලන්න. එහෙම නැති වුණොත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්න ඵලදායිතා නිලධාරියට සම්බන්ධ කරගන්න බලන්න. මේකේ වැදගත්කම තියෙන්නේ ඔබතුමන්ලට වැදගත්ම දේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අපි හැමෝටම දැනුවත් කරලා තියෙනවා සියලුම දෙනාට WhatsApp group එකක් හදන්න කියලා දිස්ත්‍රික්කයට අදාළව. ඒතකොට දිස්ත්‍රික් නිලධාරියට කතා කරොත් හරිම ලේසි. දිස්ත්‍රික් නිලධාරියට කතා කරලා ඔබතුමන්ලා ඉල්ලන්න අපේ පිරිවෙන් ටිකේ WhatsApp numbers දීලා අපිව මේකට ඇඩ් කරන්න කියලා ස්කූල් සෙක්ට් එකට ඇඩ් කරන්න කියලා. ඒතකොට අපිටත් ඒක පේනවා. එතකොට එහෙම ඇඩ් කරන්න කිව්වට පස්සේ ඇඩ් කරාට පස්සේ ඔබතුමන්ලාට ඉල්ලන්න පුළුවන් අපිට කරුණා කරලා ලබා දෙන්න
අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉන්න නිලධාරියාගේ නම්බර 1යි 9යි. ඒක මුලින්ම කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද ඔය අයදුම්පත පුරවන්න ඉස්සෙල්ලා ඒක අවශ්‍යයි. නමුත් දේශප්‍රිය මහත්තයා මේක දෙන්නම් කියලා දැනුවත් කළා අපිට එව්වයි කියලා කිව්වා. මොකද මම මේ දවස් ටිකේම මේ ආයතන තුල වෙනත් වැඩසටහන් වලට යෙදිලා ඉන්නේ. මම දේශප්‍රිය මහත්තයාට කියලා තියෙන්නේ. නමුත් එතුමත් එවයි නැති වුණොත් මට කතා කරන්න එව්වේ නැති වුණොත් මම නැවත වාරයක් ඒක සම්බන්ධව බලන්නම් කියලා කියා සිටිනවා. ඊළඟට sannivedanaya කරන්න ඕන මොන හරි දෙයක් ඔබතුමන්ලාට මොනවා හරි දැන් මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන්නේ නැත්තම් මගේ නම්බර එකත් මම දෙන්නම්. ඒ වගේම අධ්‍යක්ෂක ජාතිපල්දාරි ලේකම් කාර්යාලය 10 මාල සෙස්සිරිපාය දෙවනාදීරේ තමයි අපේ ආයතනයේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම දුරකථන අංක ඔක්කොම දේවල් තියෙනවා. මේවා සම්බන්ධ කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ නම්බර එකත් මම අවසානදී ලබා දෙනවා. ඔබතුමන්ලාට මේක සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. ඊළඟ දේ තමයි right සම්මාන තරඟාවලිය ලියාපදිංචි කරන්න ආකාර දෙකක් තියෙනවා. මේක හරියම වැදගත්. මූලික ලියාපදිංචිය හා දෙවනාදියර කියලා කොටස් දෙකකට අපි කඩලා තියෙනවා. දැන් පටන් අරගෙන ඉවරයි මූලික ලියාපදිංචිය මේ වෙනකොටත් දැන් අපි නොවැම්බර් මාසේ 15 16 17 වෙනකොට මේක ඉවර කරනවා. මූලික ලියාපදිංචිය අවසන් කරන්න ඉන්නේ. එහෙනම් මේ සුමාන දෙක ඇතුළතදී මේකම තමයි මේ ඊටාම ඉක්මනින් සූම් ආකාරයෙන් මේක තියන්නත් හේතුව මූලික ලියාපදිංචිය පටන් ගන්න ඕන. ඒතකොට දෙවනාදියර නොවැම්බර් මාසෙදී පටන් ගන්නවා මුදල් ගෙවලා කරන විදිහ. මූලික ලියාපදිංචිය කියලා කියන්නේ ඇත්තටම මේ පිරිවෙන් වලට අදාළව මූලික තොරතුරු ඇතුළත් කරලා ජාතික බලධාරී සම්මාන සඳහාවලිය සඳහා මූලික ලියාපදිංචිය සිදු කරන්න ඕන. මේක මැයි මාසේ 15 දිනට පසුව ඔබතුමාලාට මේ කියන ලින්ක් වලින් ලබා ගන්න පුළුවන්. QR කේතෙත් දීලා තියෙනවා. මම මේ වෙනම ලින්ක් එකත් ඔබතුමාලාට අපි ස්වාමීන් වහන්සේලාට එවලා තියෙනවා. පස්සේ හාමුදුරන්ට ඒක ලබා ගන්න. මේ තියෙන්නේ QR කේතය සහ වෙබ්සයිට් එකට ගියාමත් අපේ ඔබතුමාලාට මේක ගන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එක තමයි www.productivity.lk කියන වෙබ්සයිට් එකට ගියාම ඒ වෙබ්සයිට් අඩවියේ පල්ලෙහාම තියෙනවා මෙන්න මේ National Productivity Award 2025 and 26 කියලා candidate registration කියලා තැන. අන්න එතනට ගිහිල්ලා ඩබල් ක්ලික් කරොත් එහෙම ඔබතුමාලට අර කියන ලියාපදිංචි වෙන්න පුළුවන් මේ ෆෝම් එක ගන්න පුළුවන්. මේ ෆෝම් එක මෙන්න මේ වගේ ෆෝම් එකක්. හරි? මේක හොඳට අවබෝධ කරගන්න මේ මෙතනට ගියාට පස්සේ මේ ෆෝම් එකේ උඩ දකුණු කෙළවරේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න ගයිඩ් බුක් එකක්. එතකොට මේ ගයිඩ් බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔබතුමන්ලා දැන් ඩවුන්ලෝඩ් කරගන්න උවමනාවක් නැහැ. දැන් මම මේ වෙනකොට ෂෙයා කරලා ඔබතුමන්ලාට ලැබිලා තියෙන්නේ හැම පිරිවෙනකටම මේක දැනුවත් කරලා මේ පිරිවෙන් වලට මේක යවන්න. ඉතින් මේකේ තොරතුරු ටිකක් හරියටම ලියන්න තියෙනවා සර්ලා. මේක හරිය වැදගත්. මේක හොඳටම අහුම්කම් දීලා බලාගෙන ඉන්න මේ තොරතුරු ලියන විදිය. මම මේක ටිකක් ලොකු කරලා පෙන්නන්නම්. පළවෙනියෙන්ම දාන්න ඕන වැදගත්ම දේ තමයි ආයතනයේ නම. ගොඩක් කට්ටිය මේ ආයතනයේ නම ලියනකොට වරද්දලා ලියනවා. වරද්දලා ලියන්න එපා. තමන්ගේ නම ඉංග්‍රීසියෙන් හරියටම මේක ඇතුලේ ලියන්න කියලා ඉල්ලා සිටිනවා. මම මේ ලියපු එකක් ගත්තා මේ ඔබතුමාලාට පෙන්වන්න ඕනේ ඉඳලා. එතකොට මුලින්ම පිරිවෙනේ නම හරියටම ලියන්න. මොකද මේ නම අපි කිසි දෙයක් අල්ලන්නේ නැහැ. මේ නම තමයි රෙජිස්ට්‍රේෂන් එකට ගිහිල්ලා අන්තිමට අවසානයේදී මේ නම සර්ටිෆිකේට් එක දක්වා යන්නේ මේ නම. හරි? ඊට පස්සේ පත්‍රයේ ඇඩ් එකට යන්නේ මේ නම. අපි කිසිම දෙයක් මේ අවුරුද්දේදී සිස්ටම් එකෙන් මිසක් කිසිම දෙයක් ආපහු ටයිප් කරන්න යන්නේ නැහැ. ඒ හින්දා නැවත නැවත කියනවා නම ඊළඟට ලිපිනය අදාළ දේ හරියටම දාන්න තොරතුරු නැවත නැවත කියන්න බෑ. ඒක දාන්න කියලා කිල්ලනවා. එතකොට මේකේ ඇතුලේ තව වැදගත්ම දෙයක් තියෙනවා. සමාවෙන්න නම දැම්මට පස්සේ ඊට පස්සේ නම දැම්මට පස්සේ මේ සෙක්ට් එක තෝරන්න ඕන. සෙක්ට් එක වෙන්නේ සෙක්ටර් ටයිප් එක වෙන්නේ නමයි ඇඩ්‍රස් එකයි දැම්මට පස්සේ සෙක්ටර් ටයිප් එක ස්කූල් සෙක්ටර් කියලා තෝරන්න ඕන. ඊළඟට සෙක්ටර් කියන එක පිරිවෙන් කියලා තෝරන්න ඕන. ඊළඟට සබ්සෙක්ට් එක දැන් මේ කියන විද්‍යාකීර්ති මහපිරිවෙන ඒක මහා පිරිවෙනක්. ඒ හින්දා මහා පිරිවෙන් කියන සබ් කැටගරි එක තෝරන්න ඕන. හරි? ඒ ටික තේරුණාද සියලුම දෙනාට?
මෙතන මොන හරි දෙයක් තියෙනවා නම් මෙතන අහන්න පුළුවන්. මේ මෙතන මේ ටික තමයි හරිම වැදගත්ම කොටස. හැමෝටම තේරුණාද? ඇහෙනවද මාව? මෙතෙන්දී ස්කූල් සෙක්ටර් කියලානේ තෝරන්න තියෙන්නේ පිරිවෙන් සෙක්ටර් කියලා තෝරන්න වගේ නැද්ද? නෑ සෙක්ටර් මෙතන ටයිප් එක. ස්කූල් සෙක්ට් එක තමයි සෙක්ට් එක වෙන්නේ. හැබැයි සේ සෙක්ට් එක ඇතුලේ ප්‍රභේදය වෙන්නේ පිරිවෙන්. මේ තියෙන්නේ අර ඊට එහා පැත්තේ තියෙනවා පිරිවෙන් කියලා එකක්. සෙක්ටර් හරි. ටයිප් එක ස්කූල් සෙක්ට් එක පිරිවෙන්. ඒක තෝරන්න ඕන. ස්කූල් එක තේරුවත් මෙතන එනවා ආපහු ස්කූල් පිරිවෙන් කියලා කොටස් දෙකකට එනවා ස්කූල් පිරිවෙන් කියන එක ඔබතුමාලා තෝරන්න ඕන. තේරුවට පස්සේ තමයි සබ්සෙක්ට් එක මහා පිරිවෙනක්ද නැත්නම් ප්‍රයිමරි පිරිවෙනක්ද නැත්නම් විද්‍යායතන පිරිවෙනක්ද කියන එක තෝරන්න තියෙන්නේ මේ සබ්සෙක්ට් කියන එක යටතේ. හරිද? මේ නම ලියනකොට හැමතිස්සෙම මේ කියන මේ නම හරියටම ලියන්න මේක කැපිටල් වලින් ගහන්නත් පුළුවන් සිම්පල් වලින් ගහන්නත් පුළුවන් සමහර කට්ටිය සිම්පල් මේ අකුරු ටිකක් ගහනවා කැපිටල් අකුරු ටිකක් ගහනවා එහෙම නැතුව මොකක් හරි ඒකාකාරී ක්‍රමවේදයක් භාවිතා කරලා හරියටම ලියන්න කියලා කියනවා. හරි? එහෙමනම් මම ඊළඟ එකට යන්නම්. සර්ලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම වෙලාවක මාව නවත්තලා අහන්න පුළුවන්. හරි ඊළඟට ඕකේ පල්ලෙහාට යනකොට ඔය පේජ් එකේම තව පල්ලෙහාට යනකොට තියෙනවා ඔබතුමාලාට මේ සබ්සෙක්ට් එකක් දැම්මට පස්සේ මේන් සර්විස් එක මොකක්ද කියලා මෙතන ලියන්න තියෙනවා වචන 750කට මේ අඩුවෙන් තමයි මේක ලියන්න තියෙන්නේ. ඉතින් මෙතන දාලා තිබුණ এডুকেෂන් කියලා. නමුත් මේන් සර්විස් මොනවද දෙන්නේ කියන එක මහා පිරිවෙනක් යටතේ මොන වගේ දෙයක් කරනවද කියන එක දාන්න පුළුවන්. මට සමාවෙන්න විනාඩියක් දෙන්න. හෙලෝ. අපේ හඳුරන්නේ. හෙලෝ. මයික් එක හරි. ඇහෙනව නේද? සමාවෙන්න කියලා ඉල්ලනවා මේ පිරිවෙනකින්ම තමයි කතා කරන්නේ. මේ රයිට්. එහෙනම් අපි යමු. එතකොට මේන් සර්විස් එක යටතේ වචන 750කට ගොනු වෙන විදිහට සාමාන්‍ය දෙයක් ලියන්න. හැබැයි මේවා සිංහලෙන් ලියන්න එපා. මම නැවත කියනවා මේක සිංහලෙන් ගහන්න එපා. මොකද හේතුව මේ ටික ඉංග්‍රීසි වලින් කරන්න කොහොම හරි කරලා මොකද හේතුව මේක තමයි අපේ රෙජිස්ට්‍රේෂන් එකේ ඉඳලා සීලුම දෙයට මේ යන්නේ හින්දා ඒක කිල්ලා සිටිනවා. ඊළඟට තව වැදගත්ම දෙයක් තියෙනවා. Have you connect the productive development officer PDO කියලා. එතකොට මේකදී වැදගත්ම දේ මේකට ටික් එකක් දාගන්න තියෙනවා මේ හරියක්. ඒක ටික් කරාට පස්සේ PDO ගේ district එකේ මොකද්ද කියලා අහනවා. PDO කියලා කියන්නේ අපේ ඵලදායිතා සංවර්ධන නිලධාරියාගේ මේ තොරතුරු ටික තමයි මෙතන දාන්න තියෙන්නේ. ඒක තමයි මම මුලින්ම කිව්වේ ඔබතුමාලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්න මේ ඵලදායිතා නිලධාරියාව හෝ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න ඵලදායිතා නිලධාරියාව සම්බන්ධ කරගන්න හරිම ලේසි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කරපු හැටිය ඵලදායිතා සංවර්ධන නිලධාරියට ලබා දෙන්න කිව්වම අනිවාර්යෙන් දෙනවා. දානවා එතනට. එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කතා කරලා ඵලදායිතා නිලධාරීන්ට දාන්න කිව්වොත් එතනට දානවා. එතනින් නම්බර එක ගන්න පුළුවන් එතුන් කතා කරලා. එතකොට PDO ගේ දිස්ත්‍රික්කයේ නුවරඑළිය දැන් මේක හමුරංගේ තියෙන නුවරඑළිය දැම්මා. නුවරඑළිය දාපු හැටි මෙතන දිස්ත්‍රික්කයේ තෝරපු හැටි මේ පැත්තේ එනවා ඩිවිෂන් සෙක්‍රටේරියට් එක මොකක්ද කියලා තෝරන්න පුළුවන් විදිහට ඔක්කොම ටික මේ පිළිවෙලට එනවා. ඒකේ ඩිවිෂන් සෙක්‍රටේරියට් දාන්නම. එතකොට මේකෙදි හමුරංගෙත තමයි සිලෙක්ට් කරන්න ඕනේ. මොකද ඒක අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිවෙන අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට මේ PDO ගේ නම මෙතන දාන්න ඕන. මම මේ නිකන් නමක් දාලා තියෙන්නේ. මේ PDO ගේ හරි නම මෙතන දාන්න ඕන. අරක අහගෙන ඔක්කොම කරගෙන. ඒ කරාට පස්සේ මේ next කියන බටන් එක ඔබලා ඊළඟ ස්ලයිඩ් එකට ඊළඟ මේ පේජ් එකට යන්න තියෙන්නේ. මේ ෆස්ට් පේජ් එකේ මේ ටික විතරයි ෆිල් කරන්න තියෙන්නේ. හරි?
ඊට පස්සේ next page එකට ගියාට පස්සේ second page එකේ තියෙන්නේ මුලින්ම තියෙනවා website එකක් තියෙනවා website එකේ මේ URL එක දාන්න කියලා මෙතන කියනවා. වෙබ්සයිට් එකක් නැත්තම් මෙතනට අතවත් තියන්න එපා සර්ලා. මොකද හේතුව මෙතන ඩොට් එකක් හරි ස්පේස් එකක් හරි නැත්තම් ඉරක් හරි මොනවා හරි සමහර කට්ටිය ඉරි ගහනවා. ඉරි ගැහුවොත් මෙතනින් පස්සේ මේ අරක නෙක්ස්ට් කරන්න හම්බ වෙන්නේ URL එක වැරදි කියලා එයා කියවනවා සිස්ටම් එක. ඉතින් ඒ හින්දා ඒක හරියටම මේක හරියටම හදාගන්න වෙබ්සයිට් එක හරි ක්‍රමවේදයකට වෙබ්සයිට් එකක් නැත්තම් මෙතන මොකුත් ලියන්න එපා. වෙබ්සයිට් එකක් තියෙනවා නම් මේකේ ඔව් සර් ඒ වෙන උතන වෙබ්සයිට් එකක් කියන්න. කියන්නේ මේ නෝමල් වෙබ්සයිට් එකක්ද එහෙම නැත්නම් අපිට ඒ වෙනකොට Facebook page එකක් වගේ එහෙම ඇඩ් කරන්න පුළුවන්ද? බෑ පුතා මේකේ වෙබ්සයිට් එක විතරයි Facebook page මේකට ඇඩ් කරන්න එපා. හරි සර්. හරි හරි Facebook page මොනවාක්වත්ම ඇඩ් කරන්න එපා. YouTube වල මොනවාක්වත් ඇඩ් කරන්න එපා. URL එකක් විතරයි මේකෙන් අහන්නේ. ඒක විතරක් තියෙනවා නම් දාන්න නැත්නම් දාන්න එපා. දැන් මෙතන ඔයගලන් තේරෙනවා ඇති මෙතන මම දන්නේ නැහැ මේකේ දාලා තියෙන දේ ඇතුලේ පොඩි අවුලක් ගැටලුවක් තියෙනවා. හැබැයි බ්ලොගර් එකක් සාමාන්‍ය බ්ලොගර් එකක් හදලා බ්ලොගර් එක දාන්න පුළුවන්. හරි? බ්ලොගර් එකක් හැදුවොත් බ්ලොගර් එකක් තියෙනවා නම් ඒක දාගන්න පුළුවන්. ඒ URL එක දාගන්න පුළුවන් මං හිතන විදිහට ඒක දාගන්න පුළුවන් වෙයි. හරි? ඊට පස්සේ ඔෆිස් නම්බර එක අනිවාර්යෙන්ම දාන්න ඕන. පිරිවෙනකට අනිවාර්යෙන්ම ඔෆිස් නම්බර එකක් තියෙනවා නම් ඒක දාන්න. එහෙම නැත්නම් ඔෆිස් නම්බර එකට තමයි කන්ටැක්ට් නම්බර එකම දාන්න පුළුවන්. මෙතනින් පස්සේ හරි වැදගත් දෙයක් තියෙනවා. හැම පිරිවෙනකම මම කිව්වා පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේට අවකාශය නැත්නම් නියෝජ්‍ය පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ හෝ සර් කෙනෙක් ඉන්නවා නම් එතුමා හෝ උන්වහන්සේ හෝ එහෙම නැත්නම් මොනෑම නිලධාරියෙක්ගේ පත් කර ගන්න ඕන අපි ඵලදායිතා නිලධාරියෙ හැටියට. ඒ කියන්නේ වෙන විදිහකට ෆැසිලිටේටර් නැත්නම් පහසුකම් සපයන්නාගේ භූමිකාවට. ඒක මේ වෙනකොට මම හිතනවා පිරිවෙන් ශාඛාවෙන් ඔබතුමාලා දැනුවත් කරලා ඇති කියලා. එතකොට හැම පිරිවෙනකටම මේක දැනුවත් කරන්න පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ ඉහළම තැන. ඒතකොට කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ සහ පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ දෙපළ ඉහළම ස්ථානවල ඉන්නවා. ඒ කියන්නේ මෙහිම් කමිටුවේ එතනින් යට ඉන්නවා ඊළඟ ලෙවල් එකේ ඔය කියන සම්පත් ඵලදායිතා සම්පත් නිලධාරියා එහෙම නැත්නම් ෆැසිලිටේටර් කියන රෝල් එක. ඒ නිලධාරියාගේ නම අනිවාර්යෙන් දාන්න ඕන. ඔහුගේ කන්ටැක්ට් නම්බර එකක් දාන්න ඕන. මේ කන්ටැක්ට් නම්බර එක මෙතන දැම්මට පස්සේ ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එකක් ඔහුගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න ඕන. මේ නම් දාලා තියෙන ස්වාමීන් වහන්සේගේ නම. එතකොට පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ මේක නම දාලා තියෙන්නේ. එතකොට ඒ නම දාලා මේ ඊළඟට ඉන්න තනතුර මොකක්ද කියලා දාලා හෝම් පේ මොකක් හරි නම්බර් එකක් තියෙනවා ඒකත් දාලා ලාස්ට් නේම් එකයි ෆස්ට් නේම් එකයි ඒවත් දාලා ඉවරලා වැදගත්ම දේ මේ කන්ටැක්ට් නම්බර එක මේ දාලා උනාට පස්සේ මෙන්න මේ නිල් පාට මේ බටන් එක send OTP කියන එක ඔබන්න ඕන. වෙන විදිහකින් කිව්වොත් අපි මේ නම්බරේ රෙජිස්ටර් කර ගන්නවා ඊමේල් ඇඩ්‍රස් එකයි රෙජිස්ටර් කර ගන්නවා. මින් පතුවට මේ ඊමේල් ඇඩ්‍රස් එකට සහ කන්ටැක්ට් නම්බර එකට තමයි ඔබතුමාලට සියලුම දේ එන්නේ. මුලින්ම එන්නේ පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි. ඒක හරිම වැදගත්. මොකද ඔබතුමාලා වෙනුවෙන්ම අපේ වෙබ්සයිට් එක ඇතුලේ ප්‍රොෆයිල් පේජ් එකක් ඇරෙනවා හැම ආයතනයකටම. ඒ ප්‍රොෆයිල් පේජ් එකට ලොග් වෙලා ඔබතුමාලගේ හිස්ටරි එක හැම දෙයක්ම මින්මත්තට බලා ගන්න පුළුවන්. මොනවද කරේ මොන වගේ දෙයක්ද මේ ලබා ගත්තේ මේ අවුරුද්දේදී මොන වගේ අවෝඩ් එකක්ද ලබා ගත්තේ හැම දෙයක්ම මේක ඇතුලේ ප්‍රොෆයිල් පේජ් එකේ තියෙනවා. හැබැයි මේ කන්ටැක්ට් නම්බර එක දානකොට මේ දවස් දෙකක් ඉන්නවා කියලා හිතන කණ්ඩායම ඕනනම් දාන්න එපා. මේක දීර්ඝ කාලීනව මේක අවුරුද්දක් විතර අපිත් එක්ක ඉඳී මේ පිරිවෙන ඇතුලේ කියලා හිතන කෙනෙක්ව තමයි මේකට දාගන්න ඕන පහසුකම් සපයන්නගේ භූමිකාව ඇතුළට. එතකොට OTP කියන එක සෙන්ඩ් කරාට පස්සේ මේවා ගහලා ඉර වෙලා වෙන විදිහෙන් තව එනවා පොඩි මේක ඔබුවට පස්සේ මෙන්න මේ වගේ OTP සෙන්ඩ් කිරිවිලා මැසේජ් එකක් එනවා. මෙතන ඉඳලා යන්නේ වෙන පේජ් එකක්. මොකද මට අතනින් පස්සේ යන්න බෑ මේ විද්‍යාකීර්ති පිරිවෙන ඇතුළට. මොකද ඒක අපිටවත් එතනින් එහාට යන්න බෑ. මම දැන් මෙතන ඉඳලා පෙන්නන්නම් OTP එක එබුවට පස්සේ OTP send කියලා එනවා. ඊට පස්සේ ඔබතුමාලගේ ඒ ගහපු ටෙලිෆෝන් නම්බර එකට මැසේජ් එකක් එනවා. අංක පේලියක්. ඒ අංක පේලිය නැවත වාරයක් මෙන්න මේ කියන වෙනම කවුලුවක් ඕපන් වෙනවා. ඒ කවුලුවට දාලා ඉවර වෙලා verify OTP කියන එක ඔබන්නවා.
ඒ එබුවට පස්සේ කෙලින්ම අර ෆෝන් නම්බර එක අපි රෙජිස්ටර් කරගන්නවා අපේ වෙබ්සයිට් එක ඇතුලේ මේ අහවලාගේ ෆෝන් නම්බර එක කියලා. හරි. එතකොට මේ ෆෝන් නම්බරේට තමයි සියලුම දේ යවන්නේ. ඊළඟට තුන්වෙනි පේජ් එක අර අතරින් පස්සේ next එක ඔබලා තුන්වෙනි පේජ් එකට යන්න තියෙන්නේ. ඔක්කොම ටික මේ වුණාට පස්සේ තුන්වෙනි පේජ් එකේ මේ වගේ සිතියමක් තියෙනවා. මේ සිතියමේ ඔබතුමන්ලගේ ආයතන තියෙන තැන ගිහිල්ලා ප්ලොට් කරන්න පුළුවන්. එහෙම ප්ලොට් කරන්න නැතිව වුණත් මෙතන යන්න පුළුවන්. ප්ලොට් කරන්න බැරි වුණොත් සමහර වෙලාවට මේ සිතියම් පේන්නේ නැතුව යනවා. ඉන්ටර්නෙට් මේ වුණාම එක එක දේවල් වෙනවා. එහෙම නැති වුණාට මේක කම්පල්සරි නැහැ. මේක නැතුව වුණත් සබ්මිට් කරන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් එක. හරි මේකේ ප්ලොට් කරාට පස්සේ Google Map එකේ ප්ලොට් තමන්ගේ පිරිවෙන තියෙන තැන ප්ලොට් කරාට පස්සේ යටින්ම තියෙන සබ්මිට් රෙජිස්ට්‍රේෂන් කියන එක ඔබන්න ඕන. ඒ එපුවාට පස්සේ රෙජිස්ට්‍රේෂන් සක්සස්ෆුල් කියලා ඕකේ කියලා වැටෙනවා මේ විදිහට මැසේජ් එකක්. මෙන්න මේ මැසේජ් එක හරියම වැදගත්. මේ මැසේජ් එක ආවේ නැති වුණොත් සර්ලා මේක චුට්ටක් අපිට කතා කරන්න ඕන. හරි ඕනම් වෙලාවක මට කතා කරන්න මම මේක ඇතුලේ ඔබතුමන්ලා වෙනුවෙන් ඉන්නවා මේ පිරිවෙන් වලට මොකද මම පිරිවෙන් වලට අපි ඉස්සෙල්ලාම පුදුමාකාර මේකින් වැඩ කරා. ඉතින් මම ටික කාලයක් ඔතනින් අයින් වුණා. ඉතින් ඊට පස්සේ තමයි මේ මන් දන්නේ නැහැ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. නමුත් අපිටම දුකයි පිරිවෙන් කියන දේ වෙනස් වෙවි අඩු වෙවි යන එකට. ඉතින් ඒඳ රෙජිස්ට්‍රේෂන් එක ඉතා ඉක්මනින් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මෙතනින් පස්සේ සර් මෙතනට එනකම් මොනවා හරි තියනවද ගැටලුවක්? මෙතනින් පස්සේ රෙජිස්ට්‍රේෂන් එක ඉවරයි. තව පොඩි දේවල් ටිකක් මට කියන්න තියෙනවා. මෙතන මේ ටික ප්‍රශ්නයක් තියෙනවද? රයිට් ප්‍රශ්නයක් නැතුව ඇති. මොකද හේතුව IT නිලධාරී ඔක්කොම ඉන්නේ. එතකොට ඒ හින්දා ප්‍රශ්න නැහැ කියලා මම හිතනවා. ඊට පස්සේ අපි යනවා වැදගත්ම දේවල් ටිකක් තව තියෙනවා කියන්න. මේකත් එක්කම ඔබතුමාලා මේක පණිවිඩය ගෙනියයි කියලා හිතනවා. 2025 වර්ෂයේ සිට තරඟාවලට ඉදිරිපත් වන සීලුම පිරිවෙන් ඉහත සම්බන්ධී ඔස්සේ ලියාපදිංචි වෙන්න ඕන. ලියාපදිංචි කිරීම වළංගු නොවන මේ කියන්නේ ලියාපදිංචි කිරීම වළංගු නොවන බව කාණ්ඩික සනව. ඒ කියන්නේ පෙර ලියාපදිංචි මොනවා හරි තියෙනවා නම් ඒවා අපි ගන්නවත් නැහැ. ඒවා කිසිම දෙයක් ගණන් නැහැ. මේක අලුතෙන්ම ඔබතුමාලා අනිවාර්යෙන් මේකට සහභාගී වෙන්න ඕන. ඊළඟ ලියාපදිංචි අංකය සඳහා තොරතුරු ඇතුළත් කියන්නේ පහත කරුණු සැලකිලිමත් වෙන්න කියනවා. ඒ නිවැරදිව නම සඳහන් කරනවා. මම ඕවා කිව්වා. ඊට පස්සේ ඔබතුමාලට මේ මුරපදයක් මේ කියන්නේ පාස්වර්ඩ් එකක් යූසර් නේම් එකක් එනවා. යූසර් නේම් එක ගොඩක් වෙලාවට එන්නේ තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක. මම කියනවා නැවත නැවතත් මේක හැමෝටම දෙන්න යන්න එපා. විශේෂයෙන්ම අපේ නිලධාරීන් පවා ඉල්ලුවත් ඒක දෙන්න යන්න එපා. මොකද ඒකේ ඇතුලේ තියෙන්නේ ඔබ වහන්සේලාගේ නැත්නම් ඔබතුමාලගේ පිරිවෙන් වල ඇතුලේ තියෙන සියලුම තොරතුරු දත්තයන් ටික ඕක ඇතුලේ තියෙනවා. ඒ හින්දා ඒක ආරක්ෂා කරගන්න ඒක පරිමේලාධිපති ස්වාමීන් වහන්සේ සතු වගකීමක් බවට පරිවර්තනය වෙනවා. ඒක ආරක්ෂා කරන්න කියලා නැවත නැවතත් මම කියනවා. මොකද මෙතනින් එහාට බෝඩ් එකේ අදාළ සියලුම දේ ඕක ඇතුලේ වෙන හින්දා. ඊපස්සේ ලියාපදිංචිය දෙවන ලියාපදිංචියේදී මේ මුදල් ගෙවන්න මේ කියන මුරපදයේ භාවිතා කරලා ඒවා සඳහන් කරගන්න ඕන. අපි මුරපදයේ එව්වට පස්සේ වැදගත් දෙයක් තියෙනවා මේ මුරපදය අපිට බලා ගන්න බැරි වෙන විදිහට චේන්ජ් කරගන්න නැත්නම් වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒක අපි මේ ඔබතුමාලට කියනවා මුරපදයේ ආපු හැටියෙම ටක් ගාලා මේක වෙනස් කරගන්න. ඒක හරීම වැදගත්. හරි. ඊළඟට මේකෙන් පස්සේ තමයි අපි මොනියම් වූ වැඩසටහනක් ඔබ වහන්සේලා නැත්නම් ඔබතුමාලා ඉල්ලුවොත් පිරිවෙනට මේකට අදාළව අපි කටයුතු කරන්න යන්නේ මේකට පස්සේ රෙජිස්ටර් වුණාට පස්සේ. ඊළඟට ලියාපදිංචි වෙන දෙවන අදියර වෙන්නේ නොවැම්බර් මාසයේ මුල ඉඳලා පටන් ගන්නවා. නමුත් දැන් ඔබ වහන්සේලා නැත්නම් ඔබතුමාලාට මේක ඇතුලේ මේ වැඩක් තියෙන ඉඳලා නොවැම්බර් මාසයේ මැද හරියදී උනා පටන් ගන්න පුළුවන්. මුලින්ම සල්ලි ගෙවන්න මොහොතවත් ගන්න එපා. රෙජිස්ටර් වෙන්නයි මුලින්ම ඕන. පළවෙනි ලියාපදිංචිය දෙවෙනි ලියාපදිංචිය තමයි මුදල් ගෙවන්න යන්න ඕන. මුදල් ගෙවන්න යන්නේ ඉස්සෙල්ලා යූසර් නේම් පාස්වර්ඩ් හම්බ වෙලා යූසර් නේම් පාස්වර්ඩ් එක හරියද නැද්ද කියලා ඒවා බලලා තමන්ගේ ප්‍රොෆයිල් පේජ් එකට යන්න පුළුවන්ද කියලා බලන්නත් පුළුවන්. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා මේ තමන්ගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔබතුමාලට පුළුවන් වෙනවා වැදගත් දෙයක් තමන්ගේ දාපු දත්ත වැරදි නම් ඒ දාපු දත්ත නැවත නිවැරදි කරගන්න හැකියාව තියෙනවා. 3 පාරක් අපි දෙනවා මේක ඇතුලේ දත්ත නිවැරදි කරගන්නත් අවස්ථාවක්.
හරි. ඉන් පස්සේ අපි මේක මේ පොත බාර දුන්නාට පස්සේ කිසිම දත්තයක් අපි වෙනස් කරන්න දෙන්නේ නැහැ. හරි සිස්ටම් එකේ වෙනස් කරන්න දෙන්නේ නැහැ. පොත බාර දෙන්න තියෙන්නේ ජනවාරි මාසේ 30 වෙනිදාට තමයි පොත අවසාන දවස වෙන්නේ පොත බාර දෙන්න. එතකොට මේ යූසර්නේම් පාස්වර්ඩ් කියන දේවල් මුදල් ගෙවලා ඉවරනාට පස්සේ යූසර්නේම් පාස්වර්ඩ් හම්බෙලා මුදල් ගෙවලා ඉවරනාට පස්සේ මුදල් ගෙවපු රිසිට් එක ඔබතුමල්ලට මේ අප්ලෝඩ් කරගන්න තැනක් එනවා. ඒ අප්ලෝඩ් කරගෙන ඒක හරහා තමයි අනිකුත් කවර් පේජ් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි කවර් පේජ් එක නැත්තම් මේ කියන මේ ෆ්‍රන්ට් පේජ් එක හැටියට අපි ගණන් ගන්න. ෆ්‍රන්ට් පේජ් එකේ දැන් මේ 2020 ෆ්‍රන්ට් පේජ් එකක් තියෙන සල්ලි ගෙවුවට පස්සේ මේ ෆ්‍රන්ට් පේජ් එක ඔබතුමාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට අපි සිස්ටම් එකේ හදලා තියෙනවා. හැබැයි දැම්ම බෑ. දැන් මේක නැහැ. අපි ඒක දීලා නැහැ. අපි දෙන්නේ මේ සල්ලි ගෙවුවට පස්සේ. එතකොට මේක ඇතුලේ මේ බාකෝඩ් එකක් කියන එක එනවා. සමහර විට මේ අවුරුද්දේදී මේක QR කේතයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. QR කේතයක් බවට පරිවර්තනය වෙනවා සමහර විට මේ අවුරුද්දත් වෙනස් වෙන්න පුළුවන්. මේ ෆ්‍රන්ට් පේජ් එක තමයි මේ මුල් පිටුව තමයි අනිවාර්යෙන් ඔබතුමාලා පිළිසකර කරන මේ පොතේ මුල් පිටුව බවට පරිවර්තනය වෙන්නේ. ඒක හොඳට අවබෝධ කරගෙන ඉන්න මුල් පිටුව කිසිම දෙයක් දාන්න එපා. මේ මුල් පිටුව මේක දාලා ඒක උඩින් අර ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් දාලා එවන එක තමයි වැදගත්ම දේ වෙන්නේ මේකට අදාළව. පොත පුරවනකොට. එතකොට මේ පොත පුරවනකොට වැදගත්ම දේවල් තමයි මේ පෞද්ගලික අංශයේ පාසලෙන් ගන්න රුපියල් 3750 ගන්නවා. අනිකුත් පිරිවෙන් හැම එකටම ගන්නේ 575 කියන අර කියන 2020 ගත්තු මුදලම තමයි මේ අවුරුද්දෙත් ගන්නෙ. එතකොට මේ මුදල 575 මුදල ගෙවන්න ඕන නොවැම්බර් මාසේ ඔබතුමාලා රෙජිස්ටර් වෙලාට පස්සේ නොවැම්බර් මාසෙදී මේ මුදල ගෙවලා මේ මුදල ගෙවන්න ඕන ඇත්තටම ලංකා බැංකුවේ බත්තමූල ශාඛාව අංක 70 40 648 දරන අධ්‍යක්ෂක ජාතිපාල දේදා ලේකම් කාර්යාලය යන ගිණුමට බැර කරන්න ඕන රිසිට් පත විද්‍යුත් ලියාපදිංචි මේ පදිංචි ලබා ගන්න රිසිට් පත අලවලා එවන්න ඕන විද්‍යුත් ලියාපදිංචියෙන්. ඒ වගේම අපේ සිස්ටම් එකට මේක ඔබතුමල්ලා අප්ලෝඩ් කරන්න ඕන ෆොටෝ එකක් ගහලා නැත්නම් ස්කෑන් කරලා මේක අප්ලෝඩ් කරන්න ඕන. අපි ගොඩක් වෙලාවට උත්සාහයක් දරනවා මේක මේ ඔන්ලයින් කෑෂ් කන්සෙප්ට් එකක් නැත්නම් මේ අර GovPay කියන සිස්ටම් එකට හරව ගන්න අපි තාමත් ඒක උත්සාහයක් දරනවා. අපිට ඒක ලැබුණොත් ඊටාම ලේසි වෙයි. මේකට ගොඩාක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ 575 මුදල් තමයි ගෙවන්න ඕන. වෙන මුදල් මොනවාක්වත් ගෙවන්න නැහැ. මතක තියාගන්න මේවා ෆිල් කරනවට රුපියල් 100 වල් අරවා මේවා කියලා කවුරුත් ඉල්ලුවට ඒවා ගෙවන්න කාටවත් යන්න එපා. එතකොට ලියාපදිංචික සිදු කළ පිරිවෙන් සම්පූර්ණ කළ ආයුධම්පත ජනවාරි 20 වන දින 2026 ජනවාරි 20 වන දින දවල් 2ට පෙර ජාතිපාල දේදා ලේකම් කාර්යාලයට ලැබිලා තියෙන්න ඕන. ඒක මොනියම් වූ ලියාපදිංචියෙන් හෝ වේවා මොනියම් වූ වේවා අපිට අතින් බාර දීම මොනියම් වූ දෙයකින් මේක ලැබෙන්න ඕන. දෙකෙන් පස්සේ ලැබෙන්නේ ඒවට අපි වගකීම බාර ගන්න නැහැ. ඒකට අදාළව ලකුණු කැපීමක් සිස්ටම් එක හරහාම වෙනවා. එතකොට මේකෙදි කියයි මේ ඔන්න අපි සීල් එක ගහලා තැපෑල්ට දාලා තින්නේ ඕගලන්ගේ වරදක් එහෙම කියලා ඒවා අපි කිසිම දෙයක් මේ අවුරුද්දේදී කරන්න බෑ අපිට. මොකද හේතුව සිස්ටම් එකක් කරා තමයි මේක ඔක්කොම ජෙනරේට් වෙන හින්දා අපි නැවත අපි නැවත කියා සිටිනවා මේ දෙකට පෙර එවන්න කිව්වෙලා අයදුම්පත හරියටම පුරවලා. එතකොට මේ අයදුම්පත PDF කරලා එවන්න ඕන. හાર્ඩ් කොපි එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ කියන්නේ අපිට අතින් බාර දෙන්න මේ කොපි එක පොතක් අපිට අවශ්‍ය වෙනවා මේ අවුරුද්දේත්. මොකද ලබන අවුරුද්දේදී අපි ඒක ගන්නෙත් නැහැ. මේ අවුරුද්දේදී අවශ්‍ය වෙනවා එක පොතක් අපිට ලබා දෙන්න ඕන, අපිට එවන්න ඕන. ඒ පොත සහ සිස්ටම් එකෙන් අප්ලෝඩ් කරන පොත දෙකක් වෙන්න බෑ. සිස්ටම් එකෙන් අප්ලෝඩ් කරලා ඉවරලා පස්සේ පොත හදලා ඉවරලා එවන්නත් බෑ. ඒ දෙකම ජනවාරි 30 වෙනිදාට ඉස්සෙල්ලා ඔබතුමල්ලා අනිවාර්යෙන් මේකට අප්ලෝඩ් කරලා අපේ අතට ටුඩ කොපිය හાર્ඩ් කොපි එක අපිට ලැබෙන්න සලස්වන්න ඕන. එහෙම ලැබුණ නැත්නම් ප්‍රමාද වෙන එක් දිනයක් සඳහා ලකුණු 50ක් අඩු වෙනවා. දින 5කට වැඩිය ආයුධම්පත සමාලෝචන සහ ඉදිරිපත් කරුණු ලැබුණ නැත්නම් අපි මේක රිජෙක්ට් කරනවා. නැත්නම් සමාලෝචනෙට ගන්නෙ නැහැ. මේක ගන්න බෑ. මොකද හේතුව සිස්ටම් එක හරහා වෙන හින්දා. ඉතින් නැවත කියනවා මොකද ඕක මට මතකයි ඉස්සරහත් ඕක වුණා පිරිවෙන් වලින්
අවසානයේ බාර දීලා දුන්නේ නැහැ. මේ සමහර දිස්ත්‍රික්කවල ඒකින්ද ලොකු ගැටලුවක් වුණා ඒක. එන්න නැවත නැවත කියනවා ඒ දේත්. ඊට පස්සේ දින ගණනය කරනු ලබන්නේ සෙන්සුරාදා ඉරිදා රජයේ දිමාඩු දිනද ඇතුළත්ව බව කරුණාවෙන් සලකන්න කියලාත් අපි කියනවා. හරි. ඉතින් පද්ධතිය අපිට කරන්න දෙයක් නැහැ. මේක සිත්පිත් නැති පද්ධතියක්. එයා මොනවාක්වත් දුක් වෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. සිස්ටම් එකක් කියලා කියන්නේ එයාට දුන්නු විධාන එයා රැකගෙන වැඩේ කරනවා. ඉතින් ආයතනපත තැපෑලෙන් එවනකොට සීල් තබලා ඔක්කොම කළා රහසිගතයි කියලා ලියලා වම් ඉහළ කෙළවරේ ජාතික පදවි සම්මාන 2025 පාසල් අංශය නැත්නම් පිරිවෙන් අංශය යනුවෙන් සටහන් කරලා එවන්න ඕන. අසම්පූර්ණ ආයතනපත් ආයතනයේ ලකුණු අඩු කරගන්න බවට පරිවර්තනය වෙනවා කියලා ඉල්ලා සිටිනවා. එතකොට මේක ඇතුලේ වැදගත්ම දේ පොතේ එවුවට පස්සේ ඔබතුමන්ලට පිරිවෙන් වලට උපදේශන වැඩසටහන් පුහුණු වැඩසටහන් මේ හැම දෙයක්ම ගෙන්නගෙන කරගන්න පුළුවන්. අපේ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් සැදී පැදී ඉන්නවා. ඒ නිලධාරීන් ලවා මේක කරගන්න ඕන. ඒ නිලධාරීන්ගේ අර අපි කිව්වේ අතන මේ සිස්ටම් එකට ඒ නම දාන්න කියලා. එතකොට මේ නිලධාරියා ඒකට යොමු නැත්නම් ඔබතුමන්ලාට කියන්න පුළුවන් මේ නිලධාරියා මේකට ඇටෙන්ඩ් වෙන්නේ නැහැ කියන එක දැනුවත් කරන්න පුළුවන් ජාතික පල්දායදා ලේකම් කාර්යාලයට කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මේකට අදාළ වැඩසටහන් ඔක්කොම අපි දෙනවා ජනවාරි මාසෙ වෙනකම් මේක ඔබතුමාලට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට මේකෙදී පොත බාර දුන්නාට පස්සේ අවසාන දවසේදී පොත බාර දුන්නාට පස්සේ පළවෙනිම වෙන එක තමයි පළවන අධීරය කියලා කොටසක් නිර්මාණය වෙනවා සමාලෝචනය කරනවා ආයුධම්පත් අරගෙන ඉවරලා විද්වත් පරීක්ෂණ මණ්ඩලයක් අපේ පල්දායදා ලේකම් කාර්යාලයට ගෙන්නලා අපි ඒකට අදාළව පොත් බලන්න දෙනවා සියලුම ආයතනවල පොත් ටික බලන්න දෙනවා. මේ පොත බලනකොට ඇත්තටම සමහරවිට පිරිවෙන ඇහැකින්වත් දැකපු නැති කෙනෙක් මේක බලනවා වෙන්න පුළුවන්. එතකොට මේ පොත ලියන්න ඕන සර්ලා මේක දැනුවත් කරන්න සෑම් පිරිවෙනකටම පොත ලියන්න ඕන ඉතාමත් සංක්ෂිප්තව පිරිසිදුව ලොකු මේ ඡේද නැතුව අදාළ අහන පිළිතුරට හරි දේ ඉතාමත් කෙටියෙන් ලියන්න පුළුවන් තරම් උත්සාහයක් ගන්න කියලා කියනවා. නැත්තම් ඔය වැල් වටාරම් ගොඩාක් ලියලා මේ තිබුණොත් ඒවා ලකුණු අඩුවීම් වලට හේතු වෙන්න පුළුවන්. හරි. ඒකද ඒකත් මම පොඩ්ඩක් කියන්නේ මේ වාර්තාව ලියනකොට පිරිසිදුව ලියන්න. ඒ වගේම යම් වීඩියෝ පටි වුණත් ඔබතුමාලට මේ QR කේද link වගින් ඇඩ් කරන්න පුළුවන්. එතකොට ටක් ගාලා ඒ බලන කෙනාට ඒව බලලා මේ තීන්දුව ගන්න පුළුවන්. ඒ හින්දා මම කියනවා අර තාක්ෂණයේ දියුණු වෙච්ච පොතක් මේක ඇතුලේ නිර්මාණය කරන්න කියලා. නැතුව අර නිකන් සම්ප්‍රදායික පොතක් නැතු වෙන තත්ත්වෙට ගේන්නේ. එතකොට අපි බලමු පළවෙනි අධීරයේදී පොත බලලා ඉවර වෙලා අපි ලකුණු දුන්නාට පස්සේ යම් ලකුණු ප්‍රමාණයකට වැඩිය ඉහළට මේ ඒ ආයතනයේ තෝරාපත් වුණොත් යම් කිසි ලකුණු ප්‍රමාණයක් අපි හිතමු ලකුණු 700කට එහයින් නැත්නම් ලකුණු 600කට එහයින් පොතේ ලකුණු දුන්නාට පස්සේ මේ පොත ස්කෝර් කරොත් නැත්නම් ලකුණු ලබා ගත්තොත් දෙවන ස්ථානීය පරීක්ෂාව නැත්නම් දෙවන අධීරයට යනවා නැත්නම් ස්ථානීය පරීක්ෂාවට මේක මේ සුදුසුකම් ලබනවා. එතකොට ස්ථානීය පරීක්ෂාවේදී විද්වත් පරීක්ෂණ මණ්ඩලයක් මේ තමන්ගේ පිරිවෙන ඇතුළට ඇවිල්ලා පිරිවෙන සීලුම දේ බලලා ඒ පිරිවෙනට ලකුණු දීමක් කරන්න මේ දවසක් ඇතුළතදී ලකුණු දීමක් කරන්න පෙළඹෙනවා. එතකොට මතක තියාගන්න පිරිවෙන බලනකොට මේන 3 දෙනා පිරිවෙන බලන්න එන්නේ තමන් ලියපු පොත තමන් ලියපු පොතේ ලියපු දේවල් සත්‍ය අසත්‍යතාවය බලන්න තමයි එන්නේ. නැතුව පිරිවෙනේ තියෙන සියලුම දේ බලන්න නෙමෙයි. අර දුන්නු ලකුණු තවත් දුරටත් සත්‍යාපනය කරලා ඒ ලකුණු වලට වැඩි යමක් දෙනවද? එහෙම නැත්නම් ඒ ලකුණට වැඩි අඩුවෙන් දෙනවද කියන එක සමාලෝචනය කරන් තමයි මේ කණ්ඩායම එන්නේ. ඉතින් ඒ හින්දා වර්ධවා තේරුම් ගන්න එපා. මේ කණ්ඩායම ආවට පස්සේ ඒකට අදාළ කටයුතු සියල්ලම ඉෂ්ට සිද්ධ කරගන්න කියලා කියනවා. එතකොට මේකෙදි තව අධීරයක් මේ අවුරුද්දේදී ක්‍රියාත්මක වෙනවා. මේක තමයි වැදගත්ම අධීර. මේ අවුරුද්දේදී මේ ස්ථානවල යම්කිසි සමාලෝචන අධීරින් දෙවන ස්ථාන දැන් ඒක ස්ථානීය පරීක්ෂාවට ආවට පස්සේ හොඳ ලකුණු ප්‍රමාණයක් ගත්තට පස්සේ අපි කියමු පළවෙනි ස්ථානයේ දක්වා එන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් ගන්නවා. ගත්තට පස්සේ තුන්වන සමාලෝචන අධීර ක්‍රියාත්මක වෙනවා ඉහළම ලකුණු ගත්තු ආයතන වලට මේ පිරිවෙන් වලට ස්වාධීන සමීක්ෂණ මණ්ඩලයක්. ඒ කියන්නේ අපි පළදායිදා ලේකම් කාර්යාලයෙන් තොර වෙනත්ම කණ්ඩායමක් යවනවා
මේ කියන මේ පිරිවෙන බලන්න පිරිවෙන බලල ඉවර වෙලා අභ්‍යන්තර හා බාහිර සේවාලාභී තෘප්තිය මොන තත්ත්වයක තියෙන කියලා හොයලා බලලා ඒකට අදාළ ලකුණු ප්‍රමාණයක් දෙනවා. ඒ ලකුණු ප්‍රමාණය අර දෙවන අධීරයේ ගත්තු ලකුණු ප්‍රමාණයට සමහරට එකතු වෙන්න පුළුවන්, සමහරට අඩු වෙන්න පුළුවන්. එතකොට අන්න ඒක හරිය වැදගත් කියලා කීලා සිටිනවා. මොකද හේතුව ඉහළට යනකොට සියලුම දේවල් අපි බලාපොරොත්තු වෙනවා හරියටම ඉස්ස සිද්ධ වෙයි කියලා තමන්ගේ ආයතනය ඇතුලේ, පිරිවෙන ඇතුලේ. ඊළඟට විනිශ්චය මණ්ඩල පැමිණිලි. මේක හරියම වැදගත්. તો ජාතිපල් දැන් සම්මාන 2025 ස්ථානීය පරීක්ෂා සම්බන්ධ පැමිණිලි චෝදනා බාරගන්න ස්ථානීය පරීක්ෂා සිදු කර දින 7ක් යනතුරු පමණි. දැන් මේ අවුරුද්දේදී තියෙන වැදගත්ම දේ තමයි සර්ලා මේකේ දින 7ක් යනකම් මේ තැපෑලෙන් එවල බලාගෙන ඉන්න ඕනේ නැහැ. එවෙලෙම විනිශ්චයකරුවෝ මොනවා හරි ඇවිල්ලා ඉවර වෙලා ඔබතුමන්ලගේ ආයතනය බලන්නේ නැතුව ඒගොල්ලන් ඕඩර්ස් දෙන්න පටන් ගත්තොත් එතෙන්දිම ඔබතුමන්ලට අපිට සිස්ටම් එක හරහාම පැමිණිල්ලක් දාන්න පුළුවන්. පැමිණිල්ල මේ කණ්ඩායම මේ දේවල් කරන්නේ වැරදි දේවල් කරන්නේ කියන එකට අදාළව. මොකද විනිශ්චයකරුවෙක් කියලා කියන්නේ මතක තියාගන්න මේ එන්නේ ඇසෙස්මන්ට් එකක්. විනිශ්චයකට මිසක් ඔඩිට් එකකට නෙමෙයි. එයාට කියන්න බෑ මේක වැරදි මේවා කරන්න මේක වැරදි කියලා කියන්න බෑ. ඔබතුමන්ලා දෙන දේ හොඳට සාමදානව ආසාගෙන ඉඳලා ඔබතුමන්ලා කියන පෙන්නන දේවල් හොඳට බලලා ඒකින් අදහසක් අරගෙන මේ එන විනිශ්චය මණ්ඩලයේ තියෙන ලකුණු දැමීම සිදු කරන්න තමයි. හැබැයි මේ එන කණ්ඩායමට කාටවත් මේ පඳුරු පාත්කම් නැත්නම් මොනවා හරි මේ තෑගි භෝග කිසි දෙයක් මේකට දෙන්න යන්න එපා. මම කියනවා මේ අපේ ආයතනයේ ඉන්න සීලම නිලධාරීන්ට මේක ස්වේච්ඡාවෙන් කරන වැඩක්. මේ පිරිවෙන් වලට කිසිම සත පහක මුදලක් ගන්නෙ නැහැ. හරි ස්වේච්ඡාවෙන් මේවා කරන්නේ. මේවා මුදල් නැත්නම් වෙනත් බහඬ දික් කරගෙන යන්න එපා. ඒකත් මම නැවතත් කියනවා. ඒකත් වැරදි දෙයක්. මොකද ඒකත් අපිට ආවොත් එහෙම දෙයක්. ඒකත් අපි කන්සිඩර් කරනවා නැත්නම් මේවා කරනවා මේකට ලකුණු දෙනකොට මේවා අපිට මෙන්න මේ දේවල් ලබා දෙන්න උත්සාහයක් ගත්තා කියලා. ඒකත් මම නැවත කියනවා. යූසර් නේම් පාස්වර්ඩ් එක දාලා අර වෙබ් පිටුවට තමන්ගේ ප්‍රොෆයිල් පේජ් එකට ඇඩ් වෙලා අර රහස්‍ය වාර්තාව මේව කරන්න පුළුවන්. ඒ වගේම පැමිණිලි සම්බන්ධව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කරන ප්‍රමුඛ කමිටුවට මේ බලලා ඉවර වෙලා නැවත කණ්ඩායමක් එවනවා නම් නැවත සූදානමක් කරන්න කියලා අපි දැනුවත් කළා වෙනම කණ්ඩායමක් අපි එවනවා. හැබැයි ඉතින් හැමතිස්සෙම විනිශ්චය මණ්ඩලය හොඳ නැහැ කියලා වෙනත් කණ්ඩායම් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ ඊළඟට එන කණ්ඩායම අරකට වැඩිය ඉතා විශාල ගුණයකින් හොඳම කණ්ඩායමක් අපි එවනවා. ඒ කණ්ඩායමත් රිජෙක්ට් වුණොත් තව එවන්නේ ඊටත් එහා ගිය කණ්ඩායමක් කියලා මම කියන්නේ. එතකොට එනකොට ප්‍රතිඵලවලත් ඒ අදාළ වෙනස්කම් වෙන්න පුළුවන්. සම්මානලාභීන් ප්‍රකාශිතපත් කිරීම ජූලි මාසයේ 2026 ජූලි මාසයේදී අපි කරන්නේ බලාපොරොත්තු වෙනවා. අගෝස්තු මාසය තුලදී සම්මාන උළෙල පවත්වන්න 2026 අපි බලාපොරොත්තු වෙනවා. ඒකට මේ වෙනකොට මේ 5000 ගානකට එහා ආයතන අපිට රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට මේ සියලුම දිලාට අපි දැනුවත් කරන්නේ ලිපි මාර්ගයෙන් දැනුවත් කරන්නේ නැහැ. සියලුම දේ දැනුවත් කරන්නේ අර කියන මේ ඊමේල් එකට එහෙම නැත්නම් අර කියන ෆෝන් නම්බර් එකට එහෙම නැත්නම් අපේ නිල වෙබ් අඩවියේ. ඒ හින්දා මේ ප්‍රතිඵල ඒ සියලුම දේවල් ගැන මෙතනින් ඉදිරියට රෙජිස්ටර් වුණාට පස්සේ ඔය කියන ෆෝන් නම්බර් එක ඔය කියන මේ ඊමේල් ඇඩ්‍රස් එක අනේ නැති වුණා ඊමේල් එක වැඩ කරන්නේ නැති එකක් අපි දැම්මේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ ෆෝන් එක නැතුණා කියලා කියන්නේ නැතුව ඒවා නියමාකාර විදිහට පරිස්සමින් මේ දේවල් කටයුතු කරන්න කියලා නැවතත් ඉල්ලා සිටිනවා. එතකොට නිරීක්ෂණ වාර්තාව ලබා ගැනීම මේක හරියම වැදගත්. ආයතනයේට එන විනිශ්චයකරුවන් 3 දෙනා තමන්ගේ පිරිවෙන බලල ඉවර වෙලා ලකුණු දීලා ඔක්කොම ඉවරුණාට පස්සේ නිරීක්ෂණ වාර්තාවල් ලියනවා. මේක මේ අවුරුද්දේදී අපි කියලා තියෙන්නේ නිරීක්ෂණ වාර්තාව සිස්ටම් එකකටම ටයිප් කරලා දාන්න කියලා. ඒක සිස්ටම් එකට දැම්මට පස්සේ මේ පිරිවෙනට අර අවෝඩ් එක තියලා ඉවරුණාට පස්සේ ඊළඟ දවසේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ කියන රුපියල් 500ක් බැඳලා ඒ කියන මුදල බඳින්නත් ඕන අර කියන ලංකා බැංකුවේ බත්‍රමුල ශාඛාවටම 70 40 48 කියන දරන අධ්‍යක්ෂක ජාතිපල් දල ලේකම් කාල ගිණුමට බැර කළා ඒ රිසිට් පත්‍ර අප්ලෝඩ් කරොත් ඒ වෙලෙම ඔබතුමාලට නිරීක්ෂණ වාතාව ලබා ගන්න පුළුවන් අර කියන අවෝඩ් එකකින් සම්මාන උළෙලින් පස්සේ දින 60ක් දක්වා මේක කරන්න පුළුවන් මේ නිරීක්ෂණ වාතාව ලබා ගන්න කියලා කියනවා මොකද හේතුව නිලධාරීන් ඇවිල්ලා තමන්ගේ පිරිවෙන බලලා ලකුණු දුන්නු විදිහේ ක්‍රමවේදය ඕක ඇතුලේ තියෙනවා.
එතකොට Tamanට පුළුවන් මේ නිරීක්ෂණ වාර්තාව අරගෙන ඒක බලලා ඉවරලා ඒ හොඳ දේවල් මේ පරිශීලනය කරලා මේ තමන්ගේ ආයතනය නැවත සකස් කරගන්න පුළුවන්. මොකද හේතුව 2028 තමයි ලොකුම බලාපොරොත්තු තියෙන වර්ෂය බවට පරිවර්තනය වෙන්නේ. සම්මාන ලාභයෙන් පසුවිපරම් කිරීම සම්මාන ලැබුවට පස්සේ මේ අවුරුද්දේ ඉඳලා තියෙන වැදගත්ම දේ තමයි ලබන අවුරුද්දේ ඉඳලා සම්මාන දුන්නට පස්සේ අපි නිකන් ඉන්නේ අර්ධවාර්ෂිකව ස්වයං නැගීමකට ලක් කරනවා තම ආයතන. ඒ කියන්නේ ෆර්ස්ට් ප්ලේස්, සෙකන්ඩ් ප්ලේස්, තර්ඩ් ප්ලේස් ආපු ආයතන වලට විශේෂයෙන්ම අපි වෙනම කණ්ඩායමක් එවලා දිස්ත්‍රික් මට්ටමින් හරි ඒ ඇගීම් වාර්තාව අරගන්නවා. ඇගීම් වාර්තාව 2028 පවත්වන සම්මාන වලට මේක එකතු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා ඒවට අදාළව යම් දේවලුත් ඔළුවේ තියාගන්න කියලා කියනවා. ඒ ලකුණු මට්ටම් සාමාන්‍ය උපදේශන පුහුණු වැඩසටහන් ඒවා කරන්න ඉහළ තලයකට ගේන්න ඔබතුමාලට හැකියාව තියෙනවා. ළඟට මේ වැදගත්ම දේ තමයි මේ පිරිවෙන් වල තියෙන අවෝඩ් එකකින් පස්සේ නැත්නම් සම්මාන වලින් පස්සේ පිරිවෙන් වල තිබුණු හොඳ දේවල් අපි ලංකාවටම පෙන්නනවා. හොඳ දේවල් මේ පිරිවෙන මෙන්න මෙහෙම තැනක තියෙන්නේ මේ පිරිවෙන මෙන්න මේකක් කරන්න කියන එක අපි පෙන්නනවා ලංකාවටම මේක ඔබතුමාලා දැනුවත් ඇති මම මේ අපි 2017 කරනකොට 18 කරනකොට ඒ පිරිවෙන් ටික ලංකාවටම පෙන්නලා ලොකු වැඩසටහනක් වෙනමක් කළා. මම දැන් ඊට පස්සේ කෙරුණාද කියලා. එතකොට ඒකින භෞතික මා මේ අත්දැකීම් ගෙන්නලා වෙනම ෆෝරම් එකක් තියලා හැමෝටම පෙන්නලා දෙනවා මේකට අදාළ දේවල්. ඉතින් අවසානයේ කියන්න ඕන සීලුම අධිකාරී බලය තියෙන්නේ අපේ පළදායිත ලේකම් කාර්යාලයේ ඉන්න කමිටුවක් තීරක කණ්ඩායමක් මත අමාත්‍යාංශ ලේකම්වරයාට තමයි සියලුම දේවල් තීන්දුව ගන්න බලය තියෙන්නේ. මොකද මේ ලේකම්වරයාත් හරිම විශේෂයි. මොකද හේතුව ලේකම්තුමිය තිලකා ජයසුන්දර මහත්මිය සහ මම තමයි මුලින්ම ඔබතුමල්ලාගේ මේ පිරිවෙන් වලට අපි මුලින්ම TOT එකක් නැත්නම් trainer for trainers කියලා මේ සම්පත්දායකින් පුහුණු කරන වැඩසටහනක් කරා මේ ආයතනයේ. ඉතින් ඒකෙදි සම්බන්ධ වෙලා එතනින් පටන් ගත්ත මේ ජාලය තමයි ලංකාව පුරාම ගිහිල්ලා පිරිවෙන් දැනුවත් කරලා මේ තත්ත්වයට ඇවිල්ලා පිරිවෙන් වලට වෙනම අපි ක්‍රයිටීරියා එක වෙන් කරලා පාසාලංශයේ වෙනම තැනක් හදලා ඒ සීලම දේ කරේ. ඉතින් මම හිතනවා මේ කරපු දේ අපි ගොඩාක් වෙනස්කම් වලට භාජනය වුණා. හොඳ පිරිවෙන් ඇත්තටම වෙනස්ම පිරිවෙන් හැදුනා. මට තාමත් මේ පිරිවෙන් කතා කරනවා. මාත් එක්ක හිටපු පිරිවෙන් කතා කරනවා. හැමතිස්සෙම සුව දුක් විමසනවා. ඉතින් මම කියනවා දැන් මෙතනින් එහාට මේ වැඩසටහනේ මම මෙතන තමයි අවසාන අදියර. මෙතනට එනකම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සර්ලට අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ අහන්න පුළුවන්. මෙතන ඉඳලා ඔබතුමාලට විවෘත කරනවා මම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න කියලා.